ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සහ සංස්කෘතික දේශපාලනය සහ මුලින්ම දි รา පත් වෙලා බිඳ වැටිලා කියලා කිව්වොත් නිවැරදි. ඒක දි รา පත් වෙලා බිඳ වැටිලා නෙවෙයි බිඳ වටලා තියෙන්නේ. අපි 1948 ශ්‍රී ලංකාව නිදහස ලබා ගත්තා. අපි බලමු අපේ උරුමය අපි හරි හැටි පාවිච්චි කළේ නැහැ කියන කතාව. ඇත්තටම අපි නිවැරදි දිශාවකට අපට ලැබුණු නිදහස හරවගත්තේ නැහැ. අපි එහෙම හරව ගන්න සූදානම් නොවිච්ච જાතියක්. ඉතින් අපිට ජාතික ඒකාබද්ධතාවයක් ගොඩනගා ගන්න බැරි වුණා. ජාතික ඒකාබද්ධතාවය කියන්නේ ජාතීන් අතර සහයෝගය සහජීවනය. අපිට ඒක ගොඩනගා ගන්න බැරි වුණා. දැන් මොකද්ද එතකොට වෙන්නේ? ජාතීන් අතර විරසකය. අදටත් ජාතීන් අතර පවත්න ගැටුම් ඒවා සමනය වෙච්ච ගතියක් මතු පිටින් පෙනුනට ඇතුළතින් පේන්නේ නැහැ. ඊළඟට නිදහසෙන් පස්සේ අවුරුදු 8ක් යන්නටත් පෙර ආතුව මොකද්ද වුනේ? අපි භාෂා ප්‍රශ්නයක පටලැවුණා. ඒ භාෂා ප්‍රශ්නේ පටලැවීම නිසා අපිට රටේ තනි භාෂාවක් තනි ජාතියක් විදියට තමයි පිළිගැනීම ලැබුණේ. අන් භාෂාවන්ට ඉඩක් ලැබුණේ නැහැ. භාෂා ප්‍රශ්නය නිසා අන් භාෂාවන් යටපත් කළා සිංහල භාෂාව පමණක් රජ වුණා. මේකෙන් ඇතිවෙච්ච විනාශය අදටත් निराකරණය කරගන්න නොහැකි වෙලා තියෙනවා. අපි ඒ තරමටම වැටිච්ච වට්ටපු සංස්කෘතියක් තමයි අපේ රටේ තිබුණේ. දෙමළ පක්ෂ ඉල්ලුවා මොනවද ඉල්ලුවේ? ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඒගොල්ලන්ට කතා කරන්න අයිතිය දෙන්න කියලා. මොනතරම් කාරුණික ඉල්ලීමක්ද ඒගොල්ලෝ කෙරුවේ? අපිට අපේ භාෂාවෙන් කතා කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීම. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? යුද්ධය අවසන් කළා. ඒක මතු පිටින් පමණයි. කාට හරි කියන්න පුළුවන් වගාඩම්බරව දේශපාලකයන්ට අපි යුද්ධය අවසන් කළා කියලා. නමුත් ඇතුළතින් පුස්සක් හුදු මායාවක් පමණයි. ඒ ගැන කියන්න තියෙන්නේ ඒ ටික තමයි. ඒ නිසා සිංහල සමාජයේ මිනිසා තවත් මිනිහෙක් මරා දාන තත්වයකට දැන් ඇවිල්ලා. කොහොමද මරා දාන්නේ? එදා තිබිච්ච නීතිය සාමය ආරක්ෂා කරන පොලිසිය අද ඒවා සමනය කරන්නට නොහැකිව පොලිසිය ඒ වෙනුවෙන් මහන්සි වුණත් නිරන්තරව තනින් තන මතු පිටින් හැමදාමත් වෙඩි තියනවා, මරා දානවා. සාමය වෙනුවෙන් පෙනී සිටින පොලිසියට මොකද වුනේ? පොලිසියේ ප්‍රධානියා පොලිස්පති පත් කරන්න යෑමේදී වෙච්ච දේවල් අමතක කරන්න බෑ. ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ නියමයන්ට පටහැනිව කතා කරනවා. ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ නියමයන් අනුමත කරන්නේ නැහැ. ඒකයි ඇතිවෙච්ච තත්ත්වය. එතකොට මේ පොලිස්පති මුළුමනින්ම මුල පටන්ම පත් කිරීමේ සිටම වැරදි පූර්වාදර්ශ දීපු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔබ දන්නවද ඊළඟට මොකක්ද වුනේ කියලා? මෙයා වැලිගම පැලෑනේ තිබුණු W15 කියන හෝටලයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අරගෙන ගිහිල්ලා වෙඩි තිබ්බා. ඒ වෙඩි තීම නිසා ඇතිවෙච්ච තත්ත්වය බොහොම අනර්ථකාරී ලෙස දුරදිග ගියා. දැන් තමයි එළි වෙන්නේ
හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කිව්වා වගේ. ඒ නිසා අද කතාව වැඩතහනමට ලක් වෙලා ඉන්න මේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කරපු අසමජ්ජාති වැඩේ සම්බන්ධව නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා කිව්වා මෙයා හරක් කටාටත් වඩා මදුෂ්ටත් වඩා මා කඳුරේ. මෙයා සූක්ෂ්ම අපරාධකරුවෙක් කියලා. මෙයාගේ නම චන්දන හිමි නාමලේඛනයවත් නැහැ. මෙයාගේ පවුලේ උදවියගේවත් නම 2020 ඉඳලා චන්ද හිමි නාමලේඛනයවත් නැහැ. මෙයාගේ නිවෙස බලන්න ගියපු නිවසේ තිබෙන දේවල් පරීක්ෂා කරන්න ගියපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපූර්ව කතාවක් කිව්වා. ඒ කතාව තමයි විනිශ්චයකාරතුමනි ඒ කතාව මෙන්න මෙහෙමයි. මේක ගෙයක් නෙවෙයි. මේක ඉස්කාගාරයක්. ඒක නිසා මේකේ තියෙන දේවල් කොහොම ලැබුණද කොහොම ආවද ගියාද කවුරු මේවා දුන්නද කියලා හොයාගන්න වෙනත් පරීක්ෂණයකුත් අනිවාර්යෙන්ම කරන්න සිද්ධ වෙනවා. විස්කි බෝතල් 18 අමතරව වටිනා iPhone 2ක්. එතකොට මත්පැන් වල වටිනාකම කෝටියකට අධිකයි. දින 20ක් සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ කවුද කියන ප්‍රශ්නය මේ සමාජයේ බොහොම තදින් රැව් පිළිරැව් දෙමින් පවතිනවා. මිනිහා 2023 මේ W15 හෝටලයට වෙඩි තියන්න කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දිනකුත් කැටුව තමයි වැලිගමට ගියේ. අධිකරණයට වහඟු වෙලා දින 20ක් හැංගි මුත්තන් සෙල්ලම් කරා. දුටුතන අල්ලා ගන්නයි කියලා විවෘත අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබියදී පවා දේශබන්දු තෙන්නකෝන් මේ නියෝගයෙන් පසුව මොකක්ද කළේ? ඔහු අන්තිමට 19 වෙනිදා උසාවියට පැමිණ බාර වුණා. ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ සමග ඔහුට තවත් නීතිඥවරු සමූහයක් එතන පෙනී හිටියා. සැකකරු අපමත මුදා හරින ලෙස මා ගරු අධිකරණයේ නිල්ලා සිටිනවයි කියලා මේ ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශයක් කළා. එහෙම කරනවා නම් මහේස්ත්‍රාත්තුමා සලකා බැලිය යුතු කාරණා ගැනත් ඔහුගේ ආරක්ෂාව ගැනත් සොයා බැලිය යුතු වෙනවයි කියලා සටහන් තැබ්බා. තව දුරටත් ස්වාමීනි සැකකරු පහුගිය කාලේ පොලිස්පති ලෙස යුක්තිය කියා මෙහෙයුමක් දියත් කළා. මේ මෙහෙයුමේදී විවිධ අපරාධ සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ නිසා සැකකරු බන්ධනාගාරගත කරනවා නම් ඔහුගේ ආරක්ෂාවත් තහවුරු විය යුතුයි කියලා පොලිස්පති දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. දිලීප පීරිස් මහත්මයා මෙන්න මෙහෙමත් කිව්වා. අද පාන්දර මට ආරංචියක් ආවා. මේ සැකකරු ටයිපෝඩ් ඇඳගෙන බෙන්ස් කාර් එකකින් උසාවියට හෙමින් ඇවිල්ලා බංකුවක වාඩි වෙලා ඉන්නමයි කියලා. ඒ ප්‍රවෘත්තිය මට ලැබුණත් සමගම තමයි මම අනිහානිකට උසාවියට ආවේ.
ඉතින් මට කියන්න තියෙන්නේ ස්වාමීනි මෙයා බංකුවක නෙවෙයි වාඩි වෙලා සිටිය යුත්තේ. මෙයා වාඩි වෙලා සිටිය යුත්තේ විත්ති කූඩුවේ හිටගෙන සිටිය යුත්තේ. ඒක තමයි කියන්න තියෙන්නේ. මෙයා සැකකරුවෙක් හිතාගෙන ඉන්නවා නම් පූසෙක් වගේ පාළුගෙයි වළම්බිඳින්න පුළුවන් කියලා එයාට තනියම ඒක කවදාවත් වෙන්නේ නැහැ. මෙයා සුපිරි රංගන ශිල්පියෙක් විදියට රඟපාන්න දක්ෂ කෙනෙක්. උසාවියට පැමිණ ඇත්තේ එයා නහයටත් උඩින් වතුර ගිහිල්ලා තියෙන වෙලාවට එයාට මේක වළක්වගෙන හැංගිලා තව දුරටත් ඉන්න බැරි හන්ද තමයි උසාවියට ආවේ. ඉතින් මෙයා කලින් කිව්වා වගේම අපරාධකාරයෙක්. ඊළඟට මොහු පොලිස්පති ලෙස රාජකාරි කරද්දි කියලා තිබුණා නීතිඥවරුන් තමයි අපරාධකරුවෝ ආරක්ෂා කරන්නේ කියලා. හැබැයි මිනිහා අද උසාවියට ආවේ ඒ කියපු අර නීතිඥයෝ වට කරගෙන. ඒ නිසා මේක මහා හතරබීරි කතාවක්. දැන් කළ යුත්තේ වහාම මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම. ඒ සඳහා සියලු දෙනාම පොලිසිය, ආණ්ඩුව, විධායකය, ව්‍යවස්ථාදායකය සහ පුරවැසියන් සියලු දෙනාම එකතු වෙලා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමෙන් පමණයි මේ රටේ මේ වැටිච්ච තත්ත්වයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. එච්චරයි අදට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.